ආයුබෝවන් පැහැබර උදෑසනක් ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් එන්නකො මගේ මිදුලේ ලස්සන මල් ටිකක් පුතිලා තියෙනවා. ඉතින් මම හිතුවා ඒක ඕගලන්ට පෙන්නන්නම් කියලා. එන්නකො මම පෙන්නගෙන යන්න. මේ බලන්නකො මෙයාගේ ලස්සන කහපාට මල. එයත් හොඳින්ම පුතිලා ලස්සනට ඉන්නවා. මේ බලන්නකො දිය කුණ්ඩලු මල් ටිකක්. ඉතින් හරිම ලස්සනයි. හොඳ සනීපෙට ලස්සනට හැදිලා තියෙනවා එයාලා. මේ බලන්නකෝ ග්‍රවුන්ඩ් ඕකිඩ් මලක්. එයාත් ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් මගේ ග්‍රවුන්ඩ් ඕකිඩ් ටික මම මෙතන තියාගත්තා. මම මේවට අද කෙසෙල් එලි දියර පොහොර ටික ටික දැම්මා. මල් පිපෙන්නේ මේ කොච්චර පොහොර දාලා හැදුවත් මල් එන්නේ නැහැ. ඉතින් මම අද මේවට ටිකක් තව පොහොර දාලා මේ කෙසෙල් එලි දියර පොහොර ටිකක් මේකට එකතු කරා. මේ බලන්නකෝ මට ලස්සන කෝලියා සතු දෙකක් හම්බුණා. ඉතින් මම දැන් මේක හදලා සති දෙකක් විතර වෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් ලස්සනට හැදීගෙන එනවා. ඉතින් අවුවට හරිම ලස්සනට පාට වෙනවා මේගොල්ලෝ. මේ බලන්නකෝ මෙයාලත් මට ලස්සනට මල් දීලා තියෙනවා. මේ බලන්න ලස්සනට එයාලත් මල් දීලා තියෙනවා. මේ බලන්නකෝ ලස්සන රෝස මලක් පිපිලා තියෙනවා. එයා ඉතින් තවම ටික ටික තමයි පිපෙන්නේ. ඒ වුණාට හරිම ලස්සනයි. මෙයාටත් මම අද කෙසෙල් එලි දියර පොහොර ටිකකුත් දැම්මා. මේ බලන්නකෝ තවත් ලස්සන රෝස මල් දෙකක් මට දීලා තියෙනවා. හරිම ලස්සනයි. මේක නම් බේබි රෝස වර්ගයක්. ඉතින් එයාලත් හරිම ලස්සනයි. මේ බලන්නකෝ මෙයාත් හරි ලස්සනයි. මේ ගහ මේ පඳුරක් වගේ හැදෙනවා. හරි ලස්සනට මල් දෙනවා. මෙයාටත් හැබැයි හුඟක් අවුව ඕනේ. මේ ශාකයටත් හුඟක් අවුව ඕනේ. අවුවට තමයි මෙයාලත් මල් දෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ බලන්නකෝ මගේ ලස්සන ඇන්තූරියම් මල. වයි කලර් ඇන්තූරියම් මල. හරිම ලස්සනයි. මේ සැරේ එයා ලස්සනටම පිපිලා තියෙනවා. ඉතින් හරි ආසයි මේව බලනකොට. මේ බලන්නකෝ මේකත් මගේ ලස්සන දිය කුණ්ඩලු පැලයක්. මේක නම් ඉබේ හැදිලා බිම. ඒ වුණාට එයත් ලස්සනට මට මල් දීලා තියෙනවා. මේ බලන්නකෝ මගේ පැන්ටාස් ගහේ ලස්සන. එයත් හරි ලස්සනට මල් දෙනවා. මෙයාටත් මේ බලන්න මේ සැරේ ගොඩාක් ලස්සනට මට මල් දීලා තියෙනවා මගේ පැන්ටාස් ගහ. බලන්නකෝ එයාගේ ලස්සන. හරිම ලස්සනයි. ඉතින් මේ බලන්න යාළුවනේ මගේ නේත්‍රප්පලම් කෙසෙල් ගහේ කෙසෙල් කැනක් හැදුණා. මේ දෙවෙනි සැරේට හැදුනේ. පළවෙනි සැරේ කෙසෙල් කැන නම් හොඳ ලොකු ඇවරි දෙකක් තිබුණා. මේ සැරේ ටිකක් ඒක කනාට වුණා. ඒ වාට ඉදිලා තියෙනවා. ඉතින් මේක මම අහල පහල හැමෝටම බෙදලා ඉතින් මේක ප්‍රයෝජනෙට ගන්නවා. මේ බලන්නකෝ මෙයාගේ ලස්සන මේ කොළෙත් ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් ගහටම තියෙන්නේ කොළ දෙකයි. ඉතින් එයාත් ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ බලන්නකෝ මේ විසිතුරු ශාකයේ ලස්සනට මලක් හැදිලා තියෙනවා. හරි ලස්සනයි. මම ඔයාලට කලින් පෙන්නුවා මේක අවුවට තමයි ගොඩක් ලස්සන වෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මල් පිපුණාම ලස්සන. ඉතින් අපේ මනස සුවපත් වෙනවා මේව දැක්කහම. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් කරන්න. ඔයාලට වාසනාවන්ත සුබ දවසක් වේවා. පෙරුවන් සරණයි.